අද අපි බලන්න යන්නේ ඔයාගේ වාහන සම්බන්ධයෙන් දැනුම. හරිද? ඔයාට වාහන සම්බන්ධයෙන් දැනුමක් තියෙනවද? ඔව්. දැනුමක් තියෙනවද? ඔව් ඉතින් නේද? හරි අපි බලමු වාහන ගැන ඔයාගේ තියෙන දැනුම. දැන් මම වාහනවල ලෝගෝ වගේක් පෙන්නනවා. ඔයාට කියන්න තියෙන්නේ මොකද්ද වාහනේ කියලා. හරි. හරිනේ? ඕකේ. අවුලන්නේ? ඕකේ හරි. මේක මොකද්ද? අම්මට උට්ටු. ඒක මන් දැකලා නෑනි හලෝ. ඒ මොකද්ද පොලේ? ඔයා කියන්න හොඳ දැනුමක් තියෙනවනේ. ඒක මන් දැකලා නෑ. උදව්වක් කරන්නද? හා මේ වාහන වලට ගොඩක් ඒවාට කියන්නේ හැම එකටම වගේ එන්ජින් එකක් නැහැ. එන්ජිමක් නැතුව කොහොමද වාහනේ යන්නේ? මේක දන්නේ නැහැ? ඒකනේ. ටයර්ෙන් පටන් ගන්න. හරි පළවෙනි එක බෑ වැඩේ. මොකද්ද? ගන්න. ටෙස්ලා. ටෙස්ලා ටෙස්ලා ප්‍රෝදි. මේක ඔයා මේ අමාරු ඒවා ටිකක් දාන්න වෙලා අමාරු තියෙනවා නෑ. මස්ටෑන්ග් එකේ. නෑ. කාලය ගත වෙනවා. මන් දන්නේ. දන්නේ? ෆෙරාරි. ෆෙරාරි. හරි. මේක ඒකත් අනේ අප්පා. මේක මේ කාගෙත් හිතවතාවගේ වාහනයක් අනේ. Toyota එකක්ද? Toyota නෙමෙයි. මේක දැනගන්න ඕනේ අනිවාර්යෙන්. කාගෙත් හිතවතාවගේ මේක. අනේ මන්ද. ඉන්දියන් වාහනයක්. ඉන්දියන් කියද්දි මොළුවට එන්න ඕනේ. අපි ඒක නෙමෙයි. නෑ. ටාටා. අයියෝ පළවෙනි තුනම බැරුව ගියා. කොහොමනේ වගේ දැනුම? ඔයා මේ අමාරු ඒවානේ අනේ දාන්න වෙලා ටාටා කොහෙද තියෙන්නේ. නේ අමාරු. මේක. ඒ සුසුකි. සුසුකි. සෝසුගේ වාහනයක් කියන්නේ? ඇල්ටෝ. හරි මේක. ඒ ටොයොටා. බෙන්ස්. බෙන්ස් මේක. ඉතින් BMW ගහලා තියෙනවනේ. ගහලා තියෙනවා. මේක. අවුඩි. ඒ සෙට් එක දන්නවා. මේක. ටොයොටා. ටොයොටා වාහනයක් කියන්නේ? CHR. CHR. ඔව්. CHR ටොයොටා. ඔව්. CHR එක ටොයොටා. ඔව්. ඔව් තමයි. මේක. ඒ මස්ටෑන්ග් එක. ඉවරයි. තරගේ ජයග්‍රහණය කරනවද? 3යි වැරුවනේ. ඔව්.